හෙලෝ අද මම අරගෙන ආවේ චොක්ලට් බිස්කට් පුඩින් එකක් හරිම රස විදියට කොහොමද හදාගන්නේ කියලා ලිපේ තියානේ නැතුව බීටර් එකෙන් තමයි මේක හදාගන්නේ. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. අපිට මේ චොක්ලට් බිස්කට් පුඩින් එක හදන්න මොනවද ඕන වෙන්නේ කියලා බලමු. සීනි ග්‍රෑම් 400ක් 500ක් වගේ ඕන වෙනවා. ඒ වගේම බිත්තර 4ක්, චොක්ලට් පවුඩර් ග්‍රෑම් 50ක්, ඇස්ට්‍රහෝ බටර් ග්‍රෑම් 500ක්, ඒ වගේම කිරි ටිකක් ඕන වෙනවා අපිට බිස්කට් පොඟව ගන්න. ඊට පස්සේ අපිට ලොකු මාර් බිස්කට් පැකට් දෙකක් ඕන වෙනවා. මුලින්ම අපි ගන්න බටර්, සීනි සහ චොක්ලට් පවුඩර් මේ ඔක්කොම ටික හොඳට බීට් කරගන්න ඕන. මම නම් මේ පුඩින් එක හදන්න ගත්ත ඇස්ට්‍රා ටික බීට් වෙන්න නම් ටිකක් මෙල්ට් වෙන්න ඕන. ඒක නිසා තමයි මම මේ පොඩියට හැන්දෙන් කඩාගත්තේ. එහෙම නැත්නම් ඔයාලා ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන ටික වෙලාවක් එළියේ තියලා තියන්න. ඔයාලට මම මේ කියන ප්‍රමාණ වලින් සාමාන්‍ය ප්‍රමාණයේ බිස්කට් පුඩින් තැටි දෙකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට සීනි එකතු කර ගන්න ඕන. සාමාන්‍ය සීනි කන කෙනෙකුට සීනි ග්‍රෑම් 400ක් හොඳටම ප්‍රමාණවත්. ඔයාලා වැඩි සීනි වලට කැමති නම් සීනි ග්‍රෑම් 500ක් හොඳට බ්ලෙන්ඩ් කරලා මේකට එකතු කර ගන්න. ඊට පස්සේ අපි මේකට චොක්ලට් පවුඩර් එකතු කර ගන්න ඕන. චොක්ලට් පවුඩර් එකතු කර ගන්නෙද්දී ඔක්කොම එකවර එකතු කරගන්නේ නැහැ. මුලින්ම තේ හැඳි දෙකක් විතර එකතු කරලා බීට් කරද්දී ටිකෙන් ටික තමයි මේක එකතු කර ගන්න ඕන. මෙන්න මේ වගේ චොක්ලට් පවුඩර් සහ බිත්තර වරින් වර එකතු කරන ගමන් හොඳට මේ මිශ්‍රණය බීට් කරගන්න. ඔයාලා චොක්ලට් පවුඩර් ග්‍රෑම් 50ම මෙන්න මේ විදිහට සැරින් සැරේ එකතු කරගන්න ගමන් බීට් කරගන්න. ඒ වගේම මෙන්න මේ විදිහට බිත්තර 4කුත් සැරින් සැරේ එකතු කරගන්න ගමන් හොඳට මේ මිශ්‍රණය බීට් කරගන්න ඕන. අපි සාමාන්‍යයෙන් හදන බිස්කට් පුඩින් එකේදී කිරි සහ චොක්ලට් පවුඩර් ලිපේ තියලා උණු කරලා මිශ්‍රණයක් හදාගෙනනේ හදන්නේ. ඒත් මේකෙදී එහෙම නැහැ. ඒක නිසා මේ පුඩින් එක මට නම් අනිත් හදන බිස්කට් පුඩින් වලට වඩා ගොඩක්ම රසයි. ඒක නිසා මේකත් හදන්නත් හරිම ලේසි නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. අපි මේ චොක්ලට් බිස්කට් පුඩින් එක හදන්න බිත්තර එකතු කරගන්න නිසා අපි මේ වෙලාවේ අනිවාර්යයෙන්ම වැනිලා එකතු කරගන්න ඕන. මම මේ වෙලාවේ වැනිලා පොඩි ප්‍රමාණයක් එකතු කරගත්තා. දැන් අපි අපේ පුඩින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපිට මේ බිස්කට් පුඩින් එක හදාගන්න ලොකු බිස්කට් පැකට් දෙකක් ඕන වෙනවා. මම නම් මේ වෙලාවේ මාරි බිස්කට් තමයි ගත්තේ. ඔයාලත් මාරි බිස්කට් ගන්නවා නම් ගෝල්ඩ් මාරි ගන්න කියලා තමයි මම නම් කියන්නේ. ඊට පස්සේ අපි මේ පුඩින් එකේ අටම ලේ එක විදියට බිස්කට් ලේ එකක් දාගන්න ඕන. මේකෙදි මේ බිස්කට් ටික මෙල්ට් කරගන්න මම කිරි එකක් හදාගත්තා. ඔයාලා අනිවාර්යයෙන්ම මේ කිරි එක හදාගත්තේ අපි සාමාන්‍යයෙන් බොන කිරි පිටි වලින් මේ කිරි එක හදාගන්න. මොකද ෆ්‍රෙෂ් මිල්ක් වගේ ගත්තොත් මේ බිස්කට් එක හරියට මේ කිරි එකේ මෙල්ට් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම අපි බොන කිරි පිටි උණු වතුර වල දිය කරලා මේ කිරි එක හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මාරි බිස්කට් මේ කිරි එකේ පොඟවලා මෙන්න මේ විදියට යටම ලේ එක දාගන්න. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය දෙවෙනි ලේ එක විදියට දාගන්න ඕන. මේ වෙලාවේදී අපි හදාගත්ත මිශ්‍රණයෙන් මෙන්න මේ බිස්කට් ටික වැහෙන විදියට මෙන්න මේ දෙවෙනි ලේ එක දාගන්න. මෙන්න මේ විදියට මාරුවෙන් මාරුවට බිස්කට් ලේයර් එකක් සහ අපි හදාගත්ත මිශ්‍රණයේ ලේයර් එකක් දාගෙන අපි මේ පුඩින් එක හදාගමු. මේ ඉතින් ෆෙස්ටිව් සීසන් එකනේ. අපේ ගෙවල් වල ගොඩාක් කැම ජාති හැදෙන කාලයක්. ඒ වගේම අපේ නෑදෑයෝ, අපේ හිතවත් අය, ඒ වගේම යාළුවෝ ගෙදරට එන කාලයක්. ඉතින් මේ බිස්කට් පුඩින් රෙසිපි එක හරිම ලේසි වගේම ඉක්මනටම හදන්න පුළුවන් ඩෙසර්ට් එකක්. ඉතින් ඔයාලත් ඔයාලා ආදරය කරන අයට මේ බිස්කට් පුඩින් එක හදලා දීලා බලන්න. එයාලත් අනිවාර්යයෙන්ම මේ ඩෙසර්ට් එකට කැමති වෙවි. මම මේ පුඩින් එකට බිස්කට් ලේයර්ස් 3ක් දාගත්තා. ඒ වගේම මම කියපු ප්‍රමාණය වලින් මම බිස්කට් පුඩින් තැටි 3ක් හදාගත්තා. මේ විදියට පුඩින් එක හදලා ඉවරුණාට පස්සේ ඔයාලා පැය 3ක් විතර මේ පුඩින් එක ෆ්‍රිජ් එකේ තියලා කන්න ගන්න. ඇත්තටම මේ පුඩින් එක හරිම රසයි. ඔයාලා try කරලා බලන්න අනිවාර්යයෙන්ම. මේ වගේ තවත් රස රෙසිපීස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.